ගිනි කන්දෙන් ගිනි දැල්ලෙන් ඉපදුන දේවී නයි කඳුලෙන් විදුලි වලා ඉපදුණු දේවී. ओम श्री चिंतामणि महाभगवती जगत माता श्री पत्नी दिव्यांगनं सर्व कार्यं सिद्ध करो. शुभ දවසක් වේවා. දන්නා දෙවරුන්ගේ නොදන්නා ඉතිහාස කතාව කියන්න අපි එදා ඉඳන් කතා බහ කරේ සත්පත්තිනි දේවමෑණියන් වහන්සේ පිළිබඳව. සත්පත්තිනි දේවමෑණියන් වහන්සේ ගැන අපි හැමෝම දන්නා කරුණු කාරණා එදා ඉඳන් කතා කරනවා. පත්තිනි දේවමෑණියෝ කියන්නේ කන්නගී. කන්නගී කියන්නේ ඉන්දියාවෙන් ඉඳන් ලංකාවට ආපු ස්ත්‍රියක්. ඒ පතිවෘත්තා බලෙන් දෙවඟනක් වශයෙන් පත් වෙනවා. ඒ වගේම කන්නගීගේ ස්වාමි පුරුෂයා පාලක කුමාරයා. ඒ වගේම කන්නගීගේ පතිවෘත්තා බලෙන් දේවත්වයට පත් වුණාම ශ්‍රී ලාංකීය ජනයා පත්තිනි කියලා නාමයෙන් එතුමිය පුදුලවන්න පටන් ගන්නවා. එතුමිය සත්වාරයක් උපන් නිසා සත්පත්තිනි, 12 වාරයක් උපන් නිසා 12 පත්තිනි කියලා අපි මෙන්න මේ වගේ කතන්දර රාශියක් පත්තිනි දේවමෑණියෝ පිළිබඳ දේව ඉතිහාසයේ සඳහන් වෙනවා සහ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. හැබැයි අපි හැමෝම පත්තිනි දේවමෑණියෝ ගැන කතා කරනවා. පත්තිනි දේවමෑණියන් වහන්සේට අපි හැම වෙලෙම කියන්නේ අම්මා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගෙදර බුදුන් අම්මා. ඉතින් අපි අම්මට කියනවා වගේම හැම කරදරයක්ම කියන්නේ පත්තිනි අම්මට. ඇත්තටම කවුද මේ පත්තිනි අම්මා? පත්තිනි මෑණියෝ, පත්තිනි අම්මා, පත්තිනි දේවතාවී, කන්නගී, මధుරමාලා පත්තිනි, සිද්ධ පත්තිනි, සත්පත්තිනි, 12 පත්තිනි. කවුද මේ ඔක්කොම කියන්නේ එක කෙනෙකුට? අපි මෙහෙම ආරම්භයක් ගමු. අපි හැමෝම දන්නවා පත්තිනි දේවමෑණියන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ. ඔව්. එතුමියගේ උපන් රට නමයි ජම්බුද්වීපය. දඹදිව නැත්නම් අද අපි කියන ඉන්දියාව. හැමෝම අහනවා පත්තිනි දේවමෑණියන් වහන්සේ බුදු වෙනවා නම් ස්ත්‍රියකට බුදු වෙන්න පුළුවන්ද කියලා. ස්ත්‍රියකට ඇත්තටම බුදු වෙන්න බෑ. ස්ත්‍රිය බුදු බව ලබන්න නම් පිරිමි ආත්මයක් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාලේ පත්තිනි දේවමෑණියන් වහන්සේ කරන්නේ පිරිමි ආත්මයක් ගන්න පින් කුසල් රැස් කරන එක. පිරිමි ආත්මයක් අරගෙන යම් බුද්ධ ශාසනයක නියත විවරණ අරගෙන තමයි පිරිමි ආත්මයක් ලැබිලා පාරමිතා, උපපාරමිතා, දසපාරමිතා පුරාගෙන මතු බුද්ධ රාජ්‍යයක් ලබන්නේ. ලේසි කර්තව්‍යයක් එහෙම නෙවෙයි. ඉතින් අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා ඉන්දි කටු තුඩෙහි සිට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් ඉන්දි කටු තුඩක ඉඳන් කෙනෙකුට ඉන්න අමාරුයි. ඒ කියන්නේ ඊතරම් අමාරු කර්තව්‍යයක් තමයි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන එක. ඉතින් මෙතුමිය මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න ආරම්භ කරේ කොයි කාලෙ ඉඳන්ද? මම කලින් සඳහන් කරේ දන්නා දෙවිවරුන්ගේ නොදන්නා ඉතිහාසය කියලානේ. ඔව්. මම විශ්වාස කරනවා මේ කතාව අහන ඕගොල්ලෝ මම මේ කියන කාරණාව දන්නේ නැහැ. මෙතුමිය බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරේ නීත අනන්ත ප්‍රමාණ කාලයකට කලින්. අපි ගොඩක් දන්නවා කපුසඳ බුදුන්ගේ කාලේ මීයඹයක් පූජා කරලා එතුමිය බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරා කියලා. මීයඹේ පූජා කරන අවස්ථාවේ මෙතුමිය සිටු දියණියක්. ඒ සිටු දියණියගේ රූපකාය දැකලා වශීකృత වෙලා මේ අක්කත් එක්ක අපිත් මේ සංසාරේ යනවා කියලා එක්තරා පිරිසක් ප්‍රාර්ථනා කරා. ඒ පිරිස තමයි අද සීනිගම දේවාලයේ පුදලබන දෙවල් කුමාරවරු සද්දෙනා. මම කියන්නේ එතනින් එහා ඉතිහාස කතාව. අපි දන්නවා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ නීත විවරණ ලැබුවා. එතනින් එහා අපි දන්නවා 28ක් බුදුරජාණන් වහන්සේලාට අපි 8 බුදු පියාණන් වහන්සේලාට වන්දනාමාන කරනවා. අපි දන්න අදහන අපි අහලා තියෙන අපේ මතකයේ තියෙන බුදුරජාණන් වහන්සේලා සාමාන්‍යයෙන් ඉන්නේ ප්‍රමාණෙනේ. එතනින් එහාට ගත්තාම අනන්ත අප්‍රමාණ බුදුරු මේ සංසාරේ පහළ වෙලා තියෙනවා. අමිත බුදුචානන් වහන්සේගෙන් ආරම්භ වෙලා එතනින් එහා මේ අද දක්වා කතරම් බුදුවරු
මේ මිහිතලයේ පහළුණාද කියලා ඇත්තටම අපි කාටවත් කියන්න බෑ. නමුත් ඈත අතීතයේ අපි මේ දන්නා දීපංකර බුදුචානන් වහන්සේලා කලින් එදා බුද්ධත්වයට ප්‍රාර්ථනා කරපු බුදුන් පුරාණ දීපංකර නමින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩිඳලා තියෙනවා. විශේෂත්වය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ නම ඉස්සරහට පුරාණ කියන කොටසක් අපේ මේ ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ජයප්‍රාදී සඳහන් වෙනවා, අටුවා ටීකා තුල සඳහන් වෙනවා, තව පැරණි පුස්කොළ පොත්වල සඳහන් වෙනවා. මේ සඳහන් වෙන්නේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ කියලා. මෙන්න මේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙතුමිය පිරිමි ආත්මයක් ලැබපු කෙනෙක්. ඔයගොල්ලෝ විශ්වාස කරනවද පිරිමි ආත්මයක් ලැබපු කෙනෙක් තමයි මේ ස්ත්‍රී ආත්මයක් ගන්නෙ? දැන් මේ ස්ත්‍රී ආත්මෙන් අපි දෙන්න බලාගෙන තමයි පුරුෂ ආත්මයක් ගන්න පින් රැස් කරන්නේ. බලන්න මේ සංසාරේ ස්ත්‍රී පුරුෂ කියන දේ අපේ උප්පත්තියත් එක්ක කොච්චර ගැලපෙනවද කියලා. ඉතින් මම සඳහන් කරානේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙතුමිය පුරුෂ ආත්මයෙන් ලැබපු කෙනෙක් කියලා. එදායිදී පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ රජමාලිගාවේ ඇත්පන්තියේ හිටපු හස්තිපාලකවරයෙක් නැත්තම් ඇත්ගොව්වෙක් තමයි පත්තිනි දේව මෑණියෝ. ඔයගොල්ලෝ විශ්වාස කරනවාද පත්තිනි දේව මෑණියෝ ඇත්ගොව්වෙක් වෙලා හිටියා කියලා? ඔව්. එතුමිය පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමයේ ඒ රජමාලිගාවක හිටපු බ්‍රහ්මදත්ත නම් රජතුමාගේ ඇත්පන්තියේ ප්‍රධාන මංගල හස්ති රාජයව බලාගත්ත හස්තිපාලකතුමා නැත්නම් ඒ ඇත්ගොව්ව තමයි මෙතුමිය. මෙතුමියට පුරුෂාත්මය අහෝසි වෙන්නේ නැවත පුරුෂාත්මයක් නොලැබෙන්නේ මෙන්න මේ ඇත්ගොව්වා කියන චරිතය හරහා. කාලයත් එක්ක මෙතුමිය බලා ගන්න නැත්නම් ඒ හස්තිපාලකතුමා බලා ගන්න ඇතත් ඒ හස්තිපාලකතුමාත් බොහොම කල්යාණ මිත්‍රයන් බවට පත් වෙනවා. දවසක් යම් කාරණාවක් හේතු කරගෙන ඒ හස්තියාගේ නැත්නම් ඒ ඇත්රාජ්‍යයාගේ හික්මීම හීලෑ සම්පන්න බව පෙන්වුම් කරන්න මේ හස්තියාගේ දලයක් කපන්න සිද්ධ වෙනවා. හැබැයි අපේ ජාතක කතාවල, ජාප්‍රාදවල අපේ බුදුදහම පවා තියෙනවා මේ හස්තීන් පිළිබඳ කතන්දර. දල කපලා ඒ යටාගේ හික්මීම පෙන්වපු අවස්ථා අපිට මේ ජාප්‍රාද තුළ ඕන තරම් ඉතිහාස කතා තුළ මුණ ගැහෙනවා. මේ කතාවත් ඒ වගේ. ඉතින් කල්පනා කරනවා ඇති කවුද මේ හස්තියා කියලා. මේ හස්තියා කවුරු වෙන්න පුළුවන්? මේ හස්තියා තමයි පාලක කුමාරයා. එතකොට එදා පාලක කුමාරයා හස්තියෙක් වෙන්නත් පත්තිනි මෑණියෝ ඇත්ගොව්වෙක් වෙන්නත් යම් කාරණාවක් හේතු වෙන්න ඕන දීර්ඝ සංසාරේ. හැබැයි අපිට පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ එපිටට පත්තිනි මෑණියෝ කවුරුන්ද කියලා තවම අපිට ඉතිහාස කවුරුන් හොයාගන්න අපහසුයි. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇත්ගොව්වා මේ ඇතාගේ හික්මීම පෙන්වන්න දලයක් කපනවා. දලයක් කපලා ඒක රජතුමාට බ්‍රහ්මදත්ත රජතුමාට පූජා කරනවා. මෙන්න මේ පාප කර්ම හේතු කරගෙන මේ ඇතා විඳපු වේදනාව නිසා එදා ඒ ඇත්ගොව්වෙක් වෙලා ඒ ඇතාගේ දල කපපු පාප කර්මය නිසා ඒ ඇතුණු චේතනාව සම්බන්ධය නිසා ඒ ඇත්ගොව්වා කියන උප්පත්ති පුරුෂාත්මෙන් පස්සේ අද වෙන තුරාවට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් කාලයක් සංසාරේ මෙතුමිය ස්ත්‍රී ආත්මෙන් තමයි කල් ගෙවුවේ. එදා ඒ ඇත්ගොව්වෙක් වෙලා දල කපපු නිසා තමයි මෙතුමිය ස්ත්‍රී ආත්මයක් අරගෙන පුරුෂාත්මයක් ගන්න නැතුව කතරම් උප්පත්ති ලැබුවත් බොහෝම දුක් ගැහැට විඳගෙන දන්න නැති කන්න ගී කියලා කිව්වහම බොහෝම දුක් ගැහැට විඳගෙන තම ස්වාම පුරුෂයා වෙච්චි පාලක කුමාරයා නැත්නම් කෝවලන් හොයාගෙන බොහෝම දුක් ගැහැට විඳිනවා. මෙතුමි දේවත්වයටපත් වෙන්නත් බොහෝම දුක් ගැහැට විඳිනවා. අඩු නැතිකින් බොහෝ දෙනෙක් විග්‍රහ කරන අවස්ථාවක් තමයි ස්ත්‍රියක් කොහෙද බුදු වෙන්නේ කියලා. ඉතින් මේ පිරිමි ආත්මයක් ගත්ත කෙනෙක් තමයි අද මේ ස්ත්‍රී ආත්මයක් අරගෙන ස්ත්‍රී ආත්මෙන් අත්මිදිලා පුරුෂාත්මයක් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මම සඳහන් කරේ ඔන්න පළමුවෙන්ම පත්තිනි දේව මෑණියන් වහන්සේ පුරුෂාත්මයක් ගත්තේ මොන යුගයේද කියලා. එදා ඒ ඇත්ගොව්වාගෙන් පස්සේ උපදින සෑම ස්ත්‍රී ආත්මයකම සෑම බුද්ධ රාජ්‍යයකම මෙතුමිය සිටු ජීනියක් වෙලා ස්ත්‍රී ආත්මෙන් බුදුවරුන්ට දාන මාන පූජා කරලා තියෙනවා. මහරහතන් වහන්සේලාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසට දාන මාන පූජා කරලා තියෙනවා. කකුසන කොණාගම කශ්‍යප ගෞතම කියන අපේ සතර බුදු පියාණන් වහන්සේලාගේ කාලේ
සත්බුදු පියාණන් වහන්සේලාගේ කාලේ සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේම කාල සීමාවේ මෙතුමිය සිටු දිනියක් වෙලා බොහෝම අග්‍රසස් දානයන් පූජා කරලා පින් රැස් කරලා චේතනාවෙන් බුද්ධත්වයට ප්‍රාර්ථනා කරලා තියෙනවා. චේතනාවෙන් බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන අනන්ත ප්‍රමාණ කල්පයකින් චේතනාවෙන් අවසන් වෙලා තමයි මෙතුමේ මතවත් මෛත්‍රිය බුද්ධ ශාසනයේදී පිරිමි ආත්මයක් ලැබලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන මෛත්‍රී බුද්ධ රාජ්‍යයෙන් පස්සේ තමයි මෙතුමේ පිරිමි ආත්මයක් ලැබන්නේ. මෙතුමේ පිරිමි ආත්මයක් අරගෙන මතු සංසාරේ ඇද්දෙමට පාදමූලේ තමයි මතු බුද්ධ රාජ්‍යයක් ලබන්නේ. ඉතින් අපි හැමෝම කතා කරනවා පත්තින් දේව මෑණියන් වහන්සේ මතු බුදු වේවා කියලා. ඉතින් අපි දන්නේ නැහැනේ මතු බුදු වේවා කියන එතුමියගේ ඉතිහාසය. ඉතින් ඔන්න මම සඳහන් කරා පුරාණ දීපංග බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙතුමි ඇත්ගොව්වෙක් ඒ හස්තියාගේ ඇතාගේ දර කපපු නිසා පිරිමි ආත්මිය අහෝසිව ස්ත්‍රී ආත්මයක් ලැබ ගන්නවා. විශේෂයෙන් අපේ ජයප්‍රාදල විශේෂම කතාව තමයි කවුසන් බුදුරජාණන් වහන්සේට කඩන චීවර පූජා කරලා මීයඹ පූජා කරලා මෙතුමි බුද්ධත්වයට ප්‍රාර්ථනා කළා කියලා කියන්නේ. එතකොට මේ කකුසඳ පෝනාගම කශ්‍යප ගෞතම කියන බුද්ධ ශාසන හතරේදීම මෙතුමි විශේෂයෙන් චේතනාවෙන් බුද්ධත්වයට ප්‍රාර්ථනා කළා වාචිකව බුද්ධත්වයට ප්‍රාර්ථනා කළා චේතනාවෙන් අනන්ත කල්පයක් වාචිකව අනන්ත කල්පයක් බුද්ධත්වයට ප්‍රාර්ථනා කළා තමයි මෙතුමි අද මේ දේවත්වයට පත් වෙලා තියෙන්නේ. නිකම්ම ස්ත්‍රී දේව ගණක් නෙමෙයි. පත්තින් දේව මෑණියන් වහන්සේ කියන්නේ චේතනාවෙන් මෙන්ම කායිකවත් වචනයෙන් බුද්ධත්වයට ප්‍රාර්ථනා කළ පාරමිතා පුරන පුණ්‍යවන්ත දෙවගණ. ඉතින් එදා ඒ මී අඹයක් පූජා කරපු තැනේදී තමයි එතුමිය මී අඹයකින් උපදින ප්‍රාර්ථනා කරන්නේ. අන්න ඒ නිසා ගෞතම බුද්ධ රාජ්‍ය අවසානයේ මෙතුමිය මී අඹයක පහළ වෙනවා. අපි පස්සේ කතා කරමු ඒ ගැන. මම කියන්නම් මෙතුමිය ගෞතම බුද්ධ ශාසනයේ මොන විදිහටද පින්දහම් කරේ කියලා. අපි කවුරුත් දන්නවනේ සුජාතා සිටු දේවිය. ඔව් සුජාතා සිටු දේවිය කොහොම අපි නම හරි ප්‍රසිද්ධයි. ඇත්තටම මෙතුමියගේ නම සිටුකුලේ උපන්නා වූ සුජාතා දේවිය. මෙතුමිය සිටුකුලේ උප්පත්ති ලැබලා තියෙන්නේ සුජාතා නමින් සිටු දිනියක් වෙලා. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේටත් මහා දානමාන පූජා කරලා අවසාන වශයෙන් මෙතුමිය බුද්ධත්වයට ප්‍රාර්ථනා කළ සත්වාරයක් ඕපපාතිකව පහලෙන් නොයි ප්‍රාර්ථනා කළා තියෙනවා. ඉතින් මේ වෙද්දී එතුමිය සත්වාරයක් ඕපපාතිකව පහලලා. ඒ කියන්නේ මව කුසකින් නැතුව ඕපපාතිකව මව්පියවරුන් නැතුව දිවගණක්සේ පහළ වෙලා තමයි බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්නේ. අපි කවුරුත් දන්නවනේ විෂ්ණු දෙවියෝ. විෂ්ණු දෙවියෝ දසවතාරයෙන් මේ ලෝක පහළ වෙනවා. අධාර්මික රාජ්‍යයන් පරාජය කරවලා ධාර්මික රාජ්‍යයක් ඇති කරන් තමයි විෂ්ණු දෙවියෝ දසවතාරයන් ගන්න. මෙතුමියත් ඒ වගේ තමයි. මේ සත්තාරයක් උපන්නා කියලා කියන්නේ සත් අවතාරයක්. මෙතුමියට අවතාර 7ක් තියෙනවා. අපි කවුරුත් කියන දසවතාර කියලා. ඒ දස උප්පත්තියක් කියලා අපි සඳහන් කරන්නේ නැහැ විෂ්ණු දෙවියන්. නමුත් මෙතුමියට කියන සත්වාරයක් උප්පත්තිය ගත්තා කියලා. ඒ සත්වාරයේ උප්පත්තිය ගන්නේ මෙතුමියගේ අවතාරයන් වශයෙන්. යම් විදියකින් මේ ලෝකේ අධාර්මික වෙන්නේ යම්සේද ධාර්මිකත්වයේ ඇති කරන් තමයි මෙතුමිය උප්පත්තිය ගන්න. කවුරුත් මේ කතාව අහලා තිබෙන්නේ නැහැ. හැමෝම කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දසවතාර ගැන. ඔන්න අද ඉඳන් ඕගොල්ලෝ අහන්න මෙතුමියගේ සත් අවතාර මොනවද කියලා. ඉල් මහා නිල් මලෙන්, ඇද්දෙමට මලෙන්, පිනිබිඳුවෙන්, සිංහාරලෙන්, ගින්නෙන් මේ ආකාරයෙන් මෙතුමිය සත්වාරයක් උපදිනවා. ඉතින් මේ සෑම අවස්ථාවක උපදින්නේ මේ මනුලෝකේ තියෙන අධාර්මික මිනිසුන් නැති කරලා ධාර්මික මිනිසුන් ආරක්ෂා කරන්න. මම කිටි උදාහරණයක් කියන්නම්. අපි කවුරුත් දන්නවා මෙතුමිය මදුරාපුරයේ පන්දි රජුරුවන්ගේ අඹුයනේ මවිත අඹයක උපදිනවා කියලා. මම මේ කතාව කෙටියෙන් කියනම් පසුව දීර්ඝව කතා කරන්න. පන්දි රජුරුව කියන්නේ නෙත් 3ක් තිබුණු රජ කෙනෙක්. ශිව දෙවියන්ට උග්‍ර තපස් කරලා ශිව දෙවියන්ගෙන් වරන් අරගෙන තිනේත්‍රයක් ඉවි කරගත්ත රජෙක් තමයි පාන්දි රජුරුව. පාන්දි රජුරුව තමයි පන්දි රජුරුව. මේ පන්දි රජුරුවන්ගේ මිනිසුන්ට වෙන කාර්දර හිංසා නිසා දේව සභාව එකතු වෙලා මෙන්න මෙතුමිට ආරාධනා කරනවා එදා ඒ බුදුජානන් වහන්සේගේ ඉදිරියේ මවිතඹයක් මීයඹයක් පූජා කරලා ප්‍රාර්ථනා කරා වගේ අකලට හටගන්න රන්නඹයක ඉපදිලා මේ පන්දි රජුණන්ගේ නෙතමකලා මේ ලෝකයේ අධාර්මිෂ්ඨ මිනිසුන්ගෙන් ඉවත් කළ ධාර්මිෂ්ඨ මිනිසුන්ව ආරක්ෂා කරන්න කියලා. අන්න ඒ නිසා තමයි මෙතුමියේ රන්නඹේ උපදින්නේ. ඒතකොට ඒක අවතාරයක් නෙමෙයි.
විෂ්ණු දේවිය උපදිනවා මත්ස්‍ය අවතාරයෙන්, කුර්ම අවතාරයෙන්, නරසිංහ අවතාරයෙන්, වරහ අවතාරයෙන්, රාම, ක්‍රිෂ්ණ මේ ආකාරයෙන් දස අවතාරයක් පහළ වෙනවා. ඒ සෑම තැනකම අපි දන්නවා භගවද් ගීතාවේ සඳහන් වෙනවා වගේ ක්‍රිෂ්ණ පහළ වෙලා අධාර්මික මිනිසුන් ඉවත් කළ ධාර්මික රාජ්‍යයක් ගේනවා. ඉතින් මෙතුමිය කරන්නේ නේද? ඉතින් ඇයි අපි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? අපි හැමෝම කියනවා හත් වාරයක් උපන්නා කියලා. ඉතින් හැමෝම අහනවා හත් වාරයක් උපදින්නේ කොහොමද කියලා. මෙතුමිය උපන්නේ තම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන ජීවිතේ ජය ගන්න, බුද්ධ ආගම ආරක්ෂා කරන්න, ධාර්මික මිනිසුන් ආරක්ෂා කරන්න, අධාර්මික මිනිසුන් ඉවත් කරන්න තමයි මෙතුමිය හත් වාරයක් උපදින්නේ. හැබැයි අපේ සිංහල සාහිත්‍යයේ සිංහල ජනප්‍රවාදයේ අපේ යාටිකාව තුළ මෙතුමිය 12 වාරයක් උපන්නා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ 12 වාරයක් උපන්නා කියලා අතිශෝක්තියක් වශයෙන් අපේ පැරණි කපු මහතුරුන්ගේ යාටිකාවල මුණ ගැහෙනවා. ඉතින් මෙතුමිය අපිට ගන්න පුළුවන් සත්වාරයක් උපන්නා වූ තැනේදී ඒ සත්වාරයක් උපන්නේ ධාර්මික රාජ්‍යයක් උදෙසා ඒ වගේම යම් කාල සීමාවකදී මෙතුමිය ඒ ස්ථානවල මෙතුමියගේ රූපශ්‍රීයෙන් යම් ස්ථානවල පහළ වූවා නම් ඒ සියලු ආත්මයන් ඒක රාශී කරාම 12 වාරයක් උපන්නා කියලා අපි ආර්ථිකවල සඳහන් වෙනවා. ඉතින් අපි දිගින් දිගටම මේ ගැන කතා කරමු. එක සැරේම මේ ගැන කියන්න ගියොත් මේ වීඩියෝ එක නරඹන ඔයාලට පොඩි පටලැවිල්ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔන්න අපි අද කතා කරා පත්තින් දේවමෑණියන් වහන්සේ පුරාණ දීපංකර බුදු පියාණන් වහන්සේගේ කාලේ ඇද්දෝවෙක් වෙලා පිරිමි ආත්මයක් අරගෙන හිටියා. ඒ පිරිමි ආත්මයෙන් පස්සේ අද වෙනකන් ස්ත්‍රී ආත්මයක් අරගෙන මතු මෛත්‍රී බුද්ධ ශාසනයේදී තමයි පිරිමි ආත්මයක් ගන්න කියලා. එහෙනම් අදට මේ කතාව මම මෙතනින් අවසන් කරනවා. ඉතින් මම ඔයගලන්ට සඳහන් කරේ පත්තිනි දේවමෑණියෝ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරේ කොතනින්ද? එතුමියගේ ඉතිහාසයේ කතරම් දීර්ඝ ඉතිහාසයක්ද තියෙන්නේ කියන කාරණාව. ඉතින් අපිට ගන්න දෙයක් තියෙනවා. අපි කරන පින්පව් අනුව තමයි මේ දේවල් අපිට පළ දෙන්නේ. ඉතින් ඒ හින්දා පත්තිනි දේවමෑණියන් පිළිබඳ ඉතිහාස කතාව දන්නා දෙවරුන්ගේ නොදන්නා ඉතිහාස කතා දැනගන්න අපේ ප්‍රෞಢත්වයේ පාසටහන සත්පත්‍රි මාතා YouTube channel එක හරහා ඔබ සියලු දෙනා මේක රාශී වෙන්න, like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න, මෙතුමිය වන්දනාමාන කරන, මෙතුමියගේ ආශිර්වාදය ගන්න ඔයගොල්ලෝ සියලු දෙනා මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න අපි දීර්ඝව පත්තින් දේවමෑණියන් වහන්සේ ගමන් කරපු ස්ථානට හොයාගෙන යනවා. මෙතුමියගේ ජීවිත කතාවත් අපි දීර්ඝ ගෙන හර දක්වනවා. ඉතින් ඓතිහාසික මායාරට සියනෑ කෝරළේ නිට්ටම්බු යටියන ශ්‍රී චින්තාමණී සිද්ධ සත්පත්තින් දේවමාලිගාවේ විරාජමානව වැඩ සිටින්නා වූ ශ්‍රී හස්තේ පුංකවසක් දරවාගෙන සරණ චම්පාංශ රන් සලපයක් දරවාගෙන සරණ චින්තාමණී නාගමාණිකයක් දරවාගෙන වනමල් ධාමයක් පළඳවාගෙන සිව්සට ආභරණයක් පළඳවාගෙන අජවාහනා රූಢව නීල කමල පුෂ්පයක් මැද විරාජමානව වැඩ සිටින උතුම් සත්පත්තිනි දේවමෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාද ඔබ සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම දීපිතයි. ඒවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච ඊතෝ භවතු ලෝකෝච රාජා භවතු සත්පත්තින් දේවමෑණියන් වහන්සේගේ පිහිටෙන් උතුම් ධාර්මික රාජ්‍යයක් උදෙසා සියලු දෙනාට සත්පත්තින් දේවමෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් වඩු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. මල්යානට වඩින්නිතින් පත්තිනි දේවී බුබුලෙන් සමාකිනි දකින් උපන්නා කදුරු පොත්තකින් පුන් කල සකින් උපන්